Hi guys, welcome back to my YouTube channel. අද මට නිවාඩු දවසක්. ඉතින් මේ නිවාඩු දවසේ මම වෙනුවෙන් ටිකක් වැඩිපුර වෙලාව වෙන් කරලා මම කැමතිම විදිහට කාලය ගත කරන ගමන් මම රීසෙට් වෙන විදිහ තමයි අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ගොඩක් දෙනෙක්ට මේ රීසෙට් වෙනවා කියන එක මතක් වෙන්නෙම එක්ක අවුරුද්දක මුල එහෙමත් නැත්නම් අලුත් මාසයක මුල විතරයි. ඒත් අපිට හිතෙන ඕනම වෙලාවක අපේ ජීවිතේ රීසෙට් කරගෙන හැම දෙයක්ම අලුතින් පටන් ගන්න අපිට පුළුවන්. සමහරක් වෙලාවට ජීවිතේ හරි කලබලයි, බරයි, එහෙමත් නැත්නම් අවුල් වෙලා වගේ අපිට දැනෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ වගේ වෙලාවකට පුළුවන් අපේ ජීවිතේ රීසෙට් කරගන්න උත්සාහ කරන්න. කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපි රීසෙට් වෙද්දී සෝලෝ ඩේට් එකක් යන්න, එහෙමත් නැත්නම් සැලූන් එකකට යන්න වගේ දෙයක් අනිවාර්යෙන්ම කරන්න ඕන කියලා. ඔයා කැමති නම් ඒ වගේ දේවලුත් ඔයා වෙනුවෙන් ඔයාට කරන්න පුළුවන්. ඒත් ඉතින් ඇත්තටම අපිට රීසෙට් වෙන්න මහ ලොකු දේවල් නම් ඕන වෙන්නේ නැහැ. අපි රීසෙට් වෙද්දී ගොඩක්ම වැදගත් වෙන්නේ අර අවුල් වෙලා තියෙන ගතියෙන් අපේ ජීවිතේ ආයෙමත් පිළිවෙල කරගන්න අපි ගන්න උත්සාහය. ඉතින් මෙතනදී ඔයා වෙනුවෙන් කාලය වෙන් කරලා ඔයාව සතුටින් තියන්න පුළුවන් විදිහට දවස ගත කරන්න ඔයාට පුළුවන්. සාමාන්‍යයෙන් ගොඩක් වැඩ අධික කාලයකට පස්සේ වගේම මගේ හිතට දුකක්, තනිකමක්, කලකිරීමක් වගේ හැඟීමක් ආවමත් මම මගේ ජීවිතේ රීසෙට් කරගන්න උත්සාහ කරනවා. ඉතින් වැඩ ගොඩක් කරපු සතියකට පස්සේ තමයි අද මට නිවාඩු දවසක් හම්බුනේ. ඒ නිසාම අද මට ඕන උනේ කොහෙවත් යන්නේ නැතුව ගෙදරට වෙලා නිදහසේ ටිකක් ඉන්න. ඉතින් අද උදේම නැගිටලා මූණ එහෙම සෝදලා මිදුලට ඇවිත් ටික වෙලාවක් ගස්වල අලුතින් පිපිලා තියෙන මල් දිහා බල කුරුල්ලොන්ගේ සද්ද අහන ගමන් ටික වෙලාවක් නිදහසේ ගත කරන්න මට පුළුවන් වුණා. මේ විදිහට පුංචිම වෙලාවක් හරි නිදහසේ ගත කරන්න ලැබෙන එකෙන් මගේ මනසට පුදුම තරම් නිදහසක් දැනෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ පුංචි වෙලාවක් මම වෙනුවෙන් හොයාගන්න මම උත්සාහ කරනවා. ඉතින් මේ විදිහට ටික වෙලාවක් මිදුලට වෙලා නිදහසේ ඉඳලා මම කුස්සිය පැත්තට ආව රසම රස තේ එකක් හදාගන්න. ජීවිතයේ ඇතුලේ දැනෙන කලබලකාරී බවෙන් මිදිලා ඔයාට ඔයාවම ආයෙ හොයාගන්න මේ රීසෙට් වෙද්දී ඔයාට පුළුවන් ඔයා කැමති කෑමක්, එහෙමත් නැත්නම් කොෆි එකක්, ඔයා ආස කරන මොනෝම හරි දෙයක් ඔයා වෙනුවෙන් හදලා දෙන්න. ඒ වගේම ඔයා යන්න ආසාවෙන් හිටපු කැෆේ එකකට, කොෆි ෂොප් එකකට ගිහින් ඔයා ආසම දෙයක් ඔයා වෙනුවෙන් අරන් දෙන්න වගේම ඒ වගේ තැනක ඉඳගෙන ටික වෙලාවක් ඔයත් එක්කම ටයිම් එක ස්පෙන්ඩ් කරන්නත් ඔයාට පුළුවන්. ඉතින් අද මට ඕන උනේ කොහෙවත් යන්නේ නැතුව ගෙදරටම වෙලා ඉන්න ගමන් අද දවසින් වැඩි වෙලාවක් මම වෙනුවෙන්ම වෙන් කරලා අද දවස මම කැමතිම විදිහට නිදහසේ ගත කරන්න. ඒ නිසා රසම රස තේ එකකුත් හදාගෙන මම කාමරයට ආවා. හැම දෙයක්ම අලුතින් පටන් අරගෙන රීසෙට් වෙන්න උත්සාහ කරන දවස්වලට සාමාන්‍යයෙන් මම මුලින්ම කරන්නේ මගේ කාමරය හොඳට අස් කරන එක. ඒත් ඉතින් ඊයේ හවසම මම මගේ කාමරය අස් කරලා ඉවර කරපු නිසා අද මට මගේ කාමරය අස් කරන්න නැහැ. ඒ වගේම අද දවස ඇතුළත මට කරලා ඉවර කරන්න ගොඩක් වැඩ නැති නිසා මම අද දවස උත්සාහ කරන්නේ මම කැමතිම විදිහට නිදහසේ අද දවස ගත කරන්න. කාර්යබහුල ජීවිතයේ ඇතුලේ මට මාව මගහැරෙද්දී ඒ මගහැරුණු මාව ආයෙම හොයාගන්න මේ විදිහට මම වෙනුවෙන්ම වෙන් කරන දවස් මට ගොඩක් උදව් වෙනවා. ඉතින් මේ විදිහට මම හදාගනිපු රසම රස තේ එකත් ටික වෙලාවක් නිදහසේ ඉඳගෙන බීලා මම දැන් මේ හදන්නේ හොඳ පොෂ් එකක් දාගන්න. ජීවිතයේ ඇතුලේ දැනෙන කලබලකාරී ගතියෙන් මිදිලා හැම දෙයක්ම අලුතින් පටන් ගන්න උත්සාහ කරන මේ වගේ දවස්වලදී
හොඳ බොඩි ස්ක්‍රබ් එකක් යූස් කරලා ෆේස් පැක් එකක් එහෙම දාලා ටිකක් වැඩිපුර වෙලාව අරගෙන මම හොඳ වොෂ් එකක් දාගන්නවා. ඉතින් මේ වෙලාවට ඔයාට ගෙදරදිම හොඳ පෙඩිකියුර් එකක් කරගන්න, එහෙමත් නැත්නම් හොඳ ඔයිල් එකක් ඔළුවට දාලා ඔයිල් මසාජ් එකක් කරගන්න වගේ දෙයක් වුණත් ඔයා වෙනුවෙන් කරගන්න පුළුවන්. හැම දෙයක්ම අලුතින් පටන් ගනිද්දී හිත නිදහස් කරගන්නවා වගේම අපේ බාහිර පෙනුම ගැනත් හිතලා අපි ලස්සනට ඉන්න එකත් ගොඩක් වැදගත්. කොහේවත් යන්නේ නැතුව ගෙදරම ඉන්න දවසකදී උනත් ඇඳටම වෙලා ඉන්නේ නැතුව උදේම හොඳ වොෂ් එකක් දාලා ස්කින් කෙයා එහෙම කරලා ආසම විදිහ ඇඳුමක් ඇඳලා ලස්සනට දවස පටන් ගත්තම ඒ දවසම ප්‍රබෝධමත්ව ගත කරන්න පුළුවන් වෙනවා. කවුරු හරි කෙනෙක් නිකමට හරි අපෙන් ඇහුවොත් ඔයා වැඩිපුරම ආදරය කරන්නේ කාටද කියලා ගොඩක් වෙලාවට අපි වැඩියෙන්ම ආදරය කරන අය අතරේ ඉන්නේ අපේ අම්මා තාත්තා සහෝදරයෝ එහෙමත් නැත්නම් අපි ආදරය කරන කෙනා. ඉතින් මේ විදිහට අපේ ජීවිතේට ළඟින්ම ඉන්න අයට අපි ආදරය කරාට එයාලා වෙනුවෙන් දේවල් කරාට ගොඩක් වෙලාවට අපිට අපිවම මගහැරෙනව නේද? ඒ වගේම අපි වෙනුවෙන් දේවල් කරන එක අපිට මගහැරෙනව නේද? ඉතින් මම නම් හිතන්නේ ඒ විදිහටම තමන්ටත් ආදරය කරන්න ඕන. ඒක ආත්මාර්ථකාමී සිතුවිල්ලක් නන් නෙමෙයි. මොකද අපි අපිව ආදරයෙන් බලාගත්තොත් තමයි අපි ආදරය කරන අය වෙනුවෙන් අපිට දේවල් කරන්න පුළුවන් වෙන්නේ. හොඳ වොෂ් එකක් දාගෙන ස්කින් කෙයා එහෙම කරලා මම මගේ ජර්නල් එක ලියන්න පටන් ගත්තා. ජර්නල් එකත් ලියලා මගේ මේ සතිය ප්ලෑන් කරගන්න තමයි මම හදන්නේ. මේ විදිහට හැම දෙයක්ම රීසෙට් කරගෙන අලුතින් පටන් ගන්න මේ සතිය කලින්ම ප්ලෑන් කරගත්තම මේ සතියේ මට කරන්න තියෙන වැඩ ටික කිසිම ස්ට්‍රෙස් එකක් නැතුව හරි නිදහසේ කරගෙන යන්න මට පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා මගේ මයින්ඩ් එක වගේම බොඩි එකත් රිලැක්ස් කරගෙන හැම දෙයක්ම රීසෙට් කරගන්න දවසට මගේ ඉස්සරහා දවස් ටික ප්ලෑන් කරගන්නත් මම පොඩි හරි වෙලාවක් වෙන් කරනවා. ඒ වැඩ ටිකත් ඉවර කරගෙන මම දැන් මේ හදන්නේ මම ආසම දෙයක් කරන්න. ඉතින් පොත් කියවනවා කියන්නේ මම කරන්න ආසම දෙයක් වගේම ඒකෙන් මගේ මයින්ඩ් එක ගොඩක් රිලැක්ස් වෙනවා. මේ තියෙන්නේ මම කියවන්න ගොඩක් ආසාවෙන් හිටපු පොතක්. මම මේ පොත අරගෙන දැන් ටික දවසක් වෙනවා. ඒත් ඉතින් තිබුණ වැඩත් එක්ක කොච්චර ආසාවෙන් හිටියත් මට මේ පොත කියවන්න වෙලාවක් හම්බුනේ නැහැ. ඉතින් මමත් රිලැක්ස් වෙන ගමන් හැම දෙයක්ම රීසෙට් කරගෙන ටිකක් නිදහසේ ඉන්න මම වෙනුවෙන්ම වෙන් කරපු අද දවසේ මම ගොඩක් ආසාවෙන් කියවන්න හිටපු මේ පොත කියවන්න මට පොඩි වෙලාවක් වෙන් කරගන්න පුළුවන් වුණා. ජීවිතයේ ඇතුලේ වැඩ ගොඩක් එක්ක කාර්යබහුල වෙද්දී මට මාවම මගහැරෙනවා කියලා දැනෙද්දී පුංචිම හරි වෙලාවක් මම වෙනුවෙන් වෙන් කරගෙන මම ආසම දේවල් කරන ගමන්ම මගේ ජීවිතය රීසෙට් කරගන්න මම උත්සාහ කරනවා. ඉතින් අපේ ජීවිතවල තියෙන ටාගට්ස් වලට යන්න නම් ඒ කාර්යබහුල ජීවිතය ඇතුලේ අපිට ජීවත් වෙන්නම වෙනවා. අපි කොච්චර කාර්යබහුල වුණත් හැම දෙයක්ම කලින්ම ප්ලෑන් කරගන්න පුළුවන් නම් මේ විදිහට අපි ආසම විදිහට නිදහසේ ඉන්න පුංචිම හරි වෙලාවක් අපිට හොයාගන්න පුළුවන්. ඉතින් වැඩ එක්ක මට මාවම මගහැරෙනවා කියලා දැනෙද්දී පුංචිම හරි වෙලාවක් මම වෙනුවෙන් වෙන් කරගෙන මම කැමතිම විදිහට ඒ වෙලාව ගත කරන ගමන් මගේ ජීවිතය රීසෙට් කරගන්න මම උත්සාහ කරනවා. මම කැමතිම විදිහට නිදහසේ ඉන්න මම වෙනුවෙන් මම ඒ වෙන් කරන පුංචි වෙලාවෙදී මට මගහැරුණු මාව මට හොයාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මට මාව මගහැරෙන්න නොදී මම මාවම ආදරයෙන් බලාගන්න තැන තමයි මගේ සතුට රැඳිලා තියෙන්නේ කියලා මම විශ්වාස කරනවා. ඉතින් තමන් වෙනුවෙන් තමන්ම කරන පුංචිම දේවල් ඇතුලේ සතුට හොයා ගනිද්දී
අපි අපේ සතුට වෙනුවෙන් අනිත් අය දේවල් කරනකම් බලන් ඉඳලා අපේ හිත් රිද්ද ගන්න නරක පුරුද්ද අපේ ජීවිතෙන් ටික ටික ඈත් වෙනවා. ඔයාව සතුටින් තියන්න ඔයාම පුරුදු වෙන්න. ඉතින් පුංචි පුංචි දේවල් වලින් තමන්ව සතුටු කරන ලස්සන පුරුද්ද ජීවිතේට එකතු වුණාම ජීවිතේ හැම දවසක්ම වගේ ලස්සනට ගෙවන්න පුළුවන් වෙනවා. අදට මම ගිහින් එන්නම්. ආයෙත් ඉක්මනින් එනකන් පරිස්සමින් සතුටින් ඉන්න.